ප්‍රමාණය අපිට දුකක් ඇති වුණා. නමුත් බුදුන් වහන්සේ අපට දර්ශනයක් හොයා දුන්නා. නැවත ඉපදීමකින් තොරව පිරිනිවන් පාන ආකාරය පිළිබඳව එයයි ඒ සංකේතවත් වන්නේ. ඒ නිසා ඒ උත්තරීතර මාර්ගයේ යමින් අපිට ගමන් කිරීමේ හැකියාව උන්වහන්සේ විසින් සොයා ගන්න ලැබුවා. බොදුනාගේ විශේෂම අපි පරිනිර්වාණ පෙරහැරේ තවත් විශේෂාංගයක් අපරට එකතු වෙනවා. ඒ තමයි ජයන්ත පාරගොඩ විද්‍යාඥයන් මනාට වෙස්වර්තන සේවන අපිට වෙන්නේ. වෙස්වර්තන කණ්ඩායම තමයි කරන ඉදිරිපත් කරන වැඩ යනවා. මේකේ ඇත්තටම අපි හරියටම ගණන් කළා නම් මේ වෙනකොට වෙස්නාන්තර ශිල්පීන් 100කට ආසන්න වැඩි ප්‍රමාණයක් මේ මාවත ඔස්සේ ඉදිරියට ගමන් කළා. ඒ නර්තන කණ්ඩායමක් තව නර්තන කණ්ඩායමක් නොදෙවෙනි ආකාරයෙන් නර්තන ඉදිරිපත් කරමින් මේ මාර්ගයේ ඉදිරියට ගමන් කරන්නේ උපාප ඉතාමත් විශාලතර ප්‍රීතියෙන් වාදනය කරමින් ඔවුන්ගේ ශිල්පීය දක්ෂතාවය ඉදිරිපත් කරමින් ඔවුන් මේ ඉදිරිපත් කරන්නේ උද්ඝාටන නර්තනයේ අපි ගමනීය වූ නර්තන අංගය ඕපාකාන්තාරි ශාන්ති කර්මයේ එන ප්‍රධාන අනුකම්පන විස දරාගෙන ඔවුන් මේ කරන නර්තන අංගය දෙවෙනි වන්නේ ඇත්තටම මහනුවර දල්ගා පෙරහැරේ පවත්වන නර්තන අංග වලට පමණයි. එතකොට බොහෝ එම දල්ගා පෙරහැරේ නර්තනයේ ඉදිරිපත් කරන කණ්ඩායම් විය යුතුයි. අලපුරුද්දෙන් ඒ ආකාරයෙන් නැත්නම් නර්තනයේ ඉදිරිපත් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපරාධිකව අපි දකිනවා මෙහි තිබෙන සියලුම නර්තන විශේෂාංග රාष्ट्रीय දල්ගා පෙරහැර වගේම අපේ රටේ ප්‍රවෘත්ති ජාතික මහා පෙරහැර නියෝජනය කරන කණ්ඩායම් එකතු වෙන ආකාරය. ඇත්තටම මේක මහත්මාරණාවක් නෙවෙයි ලංකාව පුරා විසිරී සිටින එවැනි සුවිශේෂ නර්තන කණ්ඩායම් එක තැනකට ගෙන්වා ගැනීමත් ඔවුන් මේ සඳහා දායක කර ගැනීමත් මෙවැනි වෙසක් දිනයකම මේ පැවැත්වීමත් අතිශය අමාරු කාරණාවක්. නමුත් ඒ ඉතා හොඳින් සංවිධානය කරමින් මේ ජාත්‍යන්තර සාම විහාරය මේ කරන උත්තරීතර කාර්ය පිළිබඳව අපි මෙසේ ප්‍රශංසාව ගෞරවය උන්වහන්සේ ප්‍රමුඛ මේ සංවිධායක මණ්ඩලයට ලබා දී වෙනවා. එසේම අපේ ධාතු පෙරහැර ආරම්භ කරන සම්පූර්ණ අවස්ථාව. After the wish tour, now we are marking the arrival of relief procession and between the Panchi to Revada, this is the beginning of the relief procession. දෙවෙනි පරම්පරාවේ පොඩි දරුවෙක් දවුලක් වාදනය කරමින් ඉදිරියට ගමන් කරනවා. මම හිතනවා ඒ පාරම්පරිකව ඊළඟ පරම්පරාවට උරුම කර දීම අතිශය වැදගත් කාරණාවක් විදිහට මේදී සඳහන් කරන්නට ඕනේ. මේ ගමන් කරන්නේ ධාතු පෙරහැරයි. මේ සඳහා උඩන් නර්තන කලාවේ තිබෙන සුවිශේෂී වෙස්නාන්තන අංග ගණනාවක් ඉදිරියට ඇදෙනවා අපිට පේනවා. ඒ වගේම ධාතු කරඬුව මේ සඳහා මේ පෙරහැර සමග ගමන් කිරීමට නියමිතව තිබෙනවා. ගජගා වන්නම ගායනා කෙරෙන්නේ ධාතු කරඬුව රැගෙන යන හස්ති රාජයාගේ ගමන් විලාසය ප්‍රකාශ කිරීම සඳහා. එයම අපිට දර්ශනය වන්නේ සදාතුක කරඬුව රැගත් මංගල හස්ති රාජයා දැලේ ඇතුන් සමග ගමන් කරන වටිනාම අවස්ථාව තමයි මේ මොහොතේ අපිට දක්නට ලැබෙන්නේ. ඒක අපි සඳහන් කළ යුතුයි. අද මේ සියලු හස්ති රාජ්‍යයන් අතර සදාතුක කරඬුව රැගෙන යන මංගල හස්ති රාජයා පිළිබඳව අපි යම් සටහනක් තබන්නට සූදානම් වෙනවා. චාන්කී කලින් ඔබට අවස්ථාව. We are just about to see the miracle moment of the Perahera. We approach the arrival of the sacred relic casket being carried reverently by the royal taskers. සදාතුක කරඬුව රැගෙනීමේදී විශේෂම අදිරුපින අපි දකිනවා මේ